1943 අගෝස්තු 23 වනදා කොටහේනේ වත්තක දිළිඳු පවුලක උපත ලැබූ ඇය නන්දා මාලිනී නම් විය. මව ලියනගේ එමලින්ටත් පියා විල්සන් පෙරේරාටත් දාව උපන් නන්දා මාලිනී සහෝදර සහෝදරියන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ 4 වැනියාය. පියා සේවය කළේ 50 වන දශකයේ ශුභ්‍රකට ඇඳුම් කර්මාන්ත ශාලාවක් වන හයිඩ්‍රාමිනී ආයතනයේ. අමතර ආදායමක් ලබා ගැනීමට පියා නිවසේ ඇඳුම් මැසූ අතර ඒවාගෙන් ගෙට ගොස් අලෙවි කළේ නන්දා මාලිනී විසිනි. අද ඉතා ගෞරවයෙන් ඇයට සැලකුවද එදා රෙදි විකුණන්න ගියාම දොරකඩින් ඇතුළටවත් ගත්තේ නැත. ඇය ප්‍රසිද්ධියට පත් වුවත් එදා උන් නන්දා මාලිනියම විය. ඇගේ පළමු ගුරුවරයා ලෙස හඳුන්වන්නේ පියාය. ඇය අවුරුදු 30ක්ම ඇන්දේ සේත වර්ණ සාරිය පමණි. කොණ්ඩම් මොස්තරයක් දැම්මා නම් මංගල දිනයේ පමණි. නිවසේ ආසන්නයේම තිබූ කොටහේන ගුණානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ නන්දාගේ ගායන හැකියාව හඳුනාගත්තේ මාග්‍රට් පෙරේරා නම් වූ එවකට සිටි පන්ති භාර ගුරුතුමියයි. පාසල් යන කිසිම දවසක සපත්තු නොපැළඳූ ඇය පැළඳුවේ ලී වලින් තනපු කට්ටා සෙරෙප්පු දෙකකි. එහි සද්දයට ඇයට කට්ටයා නමද පට බැඳුණි. 6 වෙනි පන්තියේදී මාග්‍රට් ගුරුතුමිය නන්දාව රේඩියෝ සිලොන් එකේ සරස්වතී මණ්ඩපයට එක් කරගෙන ගියේය. ඒ වැඩසටහන මෙහෙය වූයේ කරුණාරත්න අබේසේකර සහ සරත් විමලවීර යන මහත්වරුයි. එතැන් සිට අත්වැල් ගායිකාවක් ලෙස සිටි ඇය තමන්ගේම කියා පළමුවෙන්ම ගායනා කළේ අශෝක කොළඹගේ ලියු ඩී.ඩී. ඩැනී විසින් කරන ලද බුදු සාදු බුදු සාදු මම සඳුන් ගසක් වෙන්නම් සමන් මලක් වෙන්නම් ගීතයයි. ඉන්පස්සේ රේඩියෝ සිලෝන් වෙතින් පැවැත් වූ සුපර්ස්ටාර් තරගයෙන් ඇය ප්‍රථම ස්ථානයත් වික්ටර් රත්නායක මහතා දෙවැනි ස්ථානයත් දිනාගත්තාය. ඇයට ත්‍යාගයක් ලෙස ලැබුණේ බොම්බයි සංචාරයකට ගුවන් ටිකට් පතකි. පුංචි නන්දා මාලිනී තාත්තා සමග ගුවන් සමාගමට ගිහින් ටිකට් පතේ සල්ලි ඉල්ලූ විට ඔවුන් සල්ලි ලබා දුනිමි. ඇය කළේ එකෙන් තාත්තා එක්ක සරුවක් දෙකක් බීලා තාත්තට විදුලි ස්ත්‍රීක්කයක්ද අරගෙන ලාම්පු එළිය දැල්වූ නිවසට විදුලියද ලබා ගත්තා. ඉතින් මුදලින් තාත්තට උණු වතුර බෝතලයක් ගත්තේ නිදිමරමින් මහදි තේ වතුර ටිකක් බොන්න දාගන්න. ඇගේ හැරුණු ලක්ෂ්‍ය 1962 දී රන්මුතු දුව චිත්‍රපටයේ පසුබිම් ගීත වන ගල්න ගඟක ජීවිතයේ ගීතයෙන් එය අධ්‍යක්ෂණය කළේ W.D. අමරදේව මහතා. එයින් හොඳම ගායිකාව ලෙස සසර සම්මානය ලැබුණාය. දිගින් දිගටම සම්මානයට පාත්‍ර වූ නන්දා මාලිනිය මේ යන විට දියණියන් දෙදෙනෙකුගේ මවකි. ලොකු දියණිය වර්ණ යසෝජා ගෝකුලත් බාල දියණිය අමා සාරදා ගෝකුලය. අන් අයගේ ප්‍රේමණීය සිත් සතන් පිනූ ඇය තම ප්‍රේමය වෙනුවෙන් අප්‍රමාණ කඳුළු හැලුවෙකි. නන්දා මාලිනී ගීත කෝකිලාවියගේ හඬට සම කළ කිසිම හඬක් නොමැත. ගීත කෝකිලාවිය නිහඬ විය. ගීලව හඬවා දැයෙන් සමුගත් ගීත කෝකිලාවිය නන්දා මාලිනියනි ඔබට අජරාමර නිවන් සුව.